ආයිබුවන් මගේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ අපේ කුස්සියේ තියෙන ඉතාමත් සරල අමුද්‍රව්‍ය 4ක් භාවිතා කරලා සම පැහැපත් කරගන්න පුළුවන් අපූර්ව පේස් පැක් එකක් හදන විදිහ. මම මේ පේස් පැක් එක හදලා මගේ මුහුණේ ආලේප කරලා පෙන්නනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරගෙනම අපි යමු වීඩියෝ එකට. පැක් එක හදන්න අවශ්‍ය වන අමුද්‍රව්‍ය තමයි කඩල පිටි, කිරි පිටි ගන්නකොට සුදු කිරි පිටි වර්ගයක් ගන්න. Nespresso Anchor පැලවත් වගේ ඔයාලා ගෙදර භාවිතා කරන ඕනම සුදු කිරි පිටි වර්ගයක් ගන්න. ගෙදර කෑමට ගන්න කහ කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. දෙහි යුෂ ටිකක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව පිරිසිදු ජලය අරගන්න. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ලැබෙන බෙනිෆිට් තමයි කඩල පිටි සම පිරිසිදු කිරීමට සහ තෙල් ගතිය පාලනය කිරීමට උපකාරී වෙනවා. කිරි පිටි සම මෘදු කිරීමට සහ පෝෂණය කිරීමට උපකාරී වෙනවා. කහ කුඩු විස බීජ නාශකයක් ලෙස ක්‍රියා කරන අතර සමට රන්වන් පැහැයක් ලබා දෙන්න උපකාරී වෙනවා. දෙහි යුෂ වලින් සමේ පැල්ලම් ඉවත් කරලා සමට දීප්තිමත් බවක් ලබා දෙනවා. මේ පැක් එක පළමු ආලේපනයෙන්ම පැහැපත් බවක් ලැබෙනවා ඔයාලගේ මුහුණට පේස් එකට. අපි දැන් පැක් එක හදමු. පිරිසිදු භාජනයකට කඩල පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්න. සුදු කිරි පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්න. කහ කුඩු ස්වල්පයක් එකතු කරගන්න. තේ හැඳි කාලක් වගේ ඊට වැඩි වුණත් කමන්න එකතු කරගන්න. දෙහි යුෂ තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න. දැන් වතුර පොඩ එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. වතුර එකපාර ගොඩක් එකතු කරගන්න එපා. වතුර වැඩි වෙයි. ඒ නිසා පොඩ එකතු කරලා කැටි ගතිය ඉවත් වෙනකන් හොඳට කලවම් කරමින් පැක් එක හදාගන්න. පැක් එක ගොඩක් ඝනකමටත් නැතුව ගොඩක් දිය ගතියටත් නැතුව මෙන්න මේ වගේ පදමට හදාගන්න. දැන් පැක් එක හදාගෙන ඉවරයි. පැක් එක ආලේප කරන්න කලින් ඔයාලා භාවිතා කරන පේසෝස් වර්ගයක් හෝ සබන් වර්ගයක් භාවිතා කරලා මුහුණ හොඳට සෝද ගන්න. දැන් මුහුණට ස්ක්‍රබ් එකක් කරගන්න. ඔයාලා කඩෙන් ගෙන ආපු ස්ක්‍රබ් එකක් තියෙනවා නම් ඒකෙන් ස්ක්‍රබ් කරගන්න. නැත්තම් තක්කාලි පෙත්තකට සීනි ටිකක් දාගෙන අත තද කරන්නේ නැතුව මෘදුව හිමිහිට ස්ක්‍රබ් කරගන්න. විනාඩියක් වගේ ස්ක්‍රබ් කරාම ඇති. මම ස්ක්‍රබ් කරන එක වීඩියෝ වෙලා නෑ. ඒ නිසා පෙන්වන්න විදිහක් නෑ. සතියකට එකපාරක් වගේ මූණ ස්ක්‍රබ් කරාම ඇති. දැන් මූණේ තෙත මාත්තු කරගෙන මුහුණ උඩු අතට පැක් එක ආලේප කරන්න. මුළු මුහුණෙම පැක් එක ආලේප කරන්න. බෙල්ලෙත් ආලේප කරන්න. මෙන්න මේ වගේ තමයි පැක් එක ආලේප කරලා ඉවර වුණාම විනාඩි 25ක් විනාඩි 30ක් වගේ මේ පැක් එක මුහුණට වේලෙන්න හරින්න. මුහුණට වේලුණාම මෙන්න මේ වගේ. ඔයාලා බය වෙන්න එපා මගේ මූණ දැක්කම මේ පැක් එක ආලේප කරාම මේ වගේ තමයි මුහුණ. දැන් සාමාන්‍ය ජලයෙන් හොදලා පැක් එක ඉවත් කරගන්න. දැන් අයිස් කැට කිහිපයක් අරගෙන මුහුණේ උඩු අතට අත තද කරන්නේ නැතුව ආලේප කරන්න. මේ මං කරන විදිහ බලන්න ඒ විදිහට ආලේප කරන්න. ඉතින් මේ පැක් එක ඔයාලට පුළුවන් නම් රාත්‍රියට හෝ හවස් වරුවට මේ ආලේප කරන්න. සතියට දවස් දෙකක් තුනක් බැගින් මාසයක් වගේ ආලේප කරනකොට තවත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ පැක් එක ආලේප කරලා අවුවට යන්න එපා. ඉතින් තවත් ලස්සන වෙන දෙයක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.